ගෙන ඉන්න අය බොහොම සතුටින් අපි වැඩසටහන රස විඳී කියලා අපි හිතනවා. ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුවත් සමගින් ඊව ගුවන්විදුලියේ FM 97.5 අලුත් අවුරුදු සමරන මේ වෙලාවේ බලන්ගොඩ හඳකිරිය ප්‍රදේශයේ කමතේ ඉඳලා අපි සූදානම් වෙලා ඉන්නවා. අලුත් අවුරුදු සමයත් එක්ක අපිට අසන්නට ලැබෙන දෙයක් තමයි මේ ජනකවි කියන්නේ. මේ ජනකවි පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක් සිදු කරන්න අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා. මාත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේදී බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනේ ප්‍රවීණ සංගීත විෂයභාර ආචාර්යතුමන් චමින්ද කුමාර කම්කානම්ගේ මැතිතුමන් එතුමන් අපේ සාකච්ඡා මණ්ඩපයට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් චතුර ආයුබෝවන් වගේ මම උපපතනවා හැමෝටම ලංකාවාසී සියලු දෙනාටත් ඒ වගේම ඌව ප්‍රජා ගුවන්විදුලියේ සහෝදර සියලු දෙනාටත් ලබන්නා වූ මේ සුබ නව වසර අපි හැමෝගෙම සිත් තුළ සතුට සාමය ආදරය කරුණා සිරිති වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉතලම් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමනි දැන් අපි මේ ඇඳී සිටින වෙල්ලායක කමතකනේ මට පේනවා ඈතින් අලංකාරවත් විදිහට අපේ කුරුල්ලෝ ගිලෙන විදිය ඊළඟට කුරුල්ලන්ගේ කිචිකිචි නාදය මේවත් එක්ක අලුත් අවුරුදු අසිරිය තවත් වැඩි වෙනවා අපේ ඌව ගුවන්විදුලියට සවන් දෙන අපේ ශ්‍රාවකයන් එක්ක අපි සූදානම් වෙලා ඉන්නේ මේ ජන ගීතය ගැන කතා කරන්න. එතකොට ගුරුතුමනි මේ අලුත් අවුරුදු සමයත් එක්ක කතා කරනකොට ජන ගීතය කියන දේ අපිට මොන ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ? ඔව් ඉතින් ඇත්තටම කියනවා සුන්දර පරිසරයක් මම හිතන්නේ අක්කර ගානක වෙල්යායක් මැද පිට බොහොම සුන්දර කුඹුගහක් යට තියෙන පැලක තමයි අපි මේ ඉන්නේ. පිට උඩ අත්තාලකුත් තියෙනවා ලස්සන. නමුත් කොහොමද මේ ජන ක්‍රීඩා ගැන කතා කරන්න කලින් මේ ජන ක්‍රීඩා කියන එක සිංහල අවුරුද්දට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මුලින්ම මම කැමතියි කියන්න දැන් මේ කුඹුරු යායට බලන්න ඔබට පේන්නේ නැහැ මේක. මේ වෙනකොට මේ කුඹුරු යායම අත්සනු නෙලලහමාරයි. මොකද මේ මිනිසුන් මේ කුඹුරු වලට බී ඇටේ වපරපු දාසිට මේවා රකින්නවා වනාලින්ගෙන් වල්ලුරන්ගෙන් මොනරුන්ගෙන් ඒකක මේවා රට දැඩි වෙහෙසක ඉන්නේ. මේ වෙහෙස ඉවර වෙලා අත්සනු වෙලා ගෙදර ගෙනිහිල්ලා මේ ටික කාලයක් සංක්‍රාන්ති කාලයක් ඒගොල්ලන්ට ලැබෙන ඒගොල්ලන්ගේ සතුට සැනසීම හොයාගෙන යන්නට. අන්න ඒකෙදි තමයි මේ ගැමි ක්‍රීඩාවට එකතු වෙන්නේ. චතුර මෙතන අපි දකින්න විදිහට බලා ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් අනේ මොකක්ද මේ ජන ක්‍රීඩාවක් කියන්නේ මේ උල බෝල ගහනවා ආයි ගෙදර යනවා මේක මොකක්ද මේක ලැබෙන දෙයක් නෑ නේ කියලා. මේක ලැබෙන බොහෝ දේ තියෙනවා. දැන් සිංහල අවුරුදු සමයේ ජන ක්‍රීඩාව එක්ක බෙහෙවින්ම බැඳලා තියෙනවා. එලිමහන් ජන ක්‍රීඩා තියෙනවා. දුහස්ත ජන ක්‍රීඩා තියෙනවා. ඊට පස්සේ ආගමනුකූල ජන ක්‍රීඩා තියෙනවා. ශ්‍රාස ජන ක්‍රීඩා තියෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා මිනිසුන්ගේ විවේකයේ සතුට සමගිය සහ සාමූහික බව ජය පරාජය දරා ගැනීම වැඩි හිටියන්ට ගරුත්වයෙන් විශේෂ තරම් විශේෂ දෙයක්. මොකද කොයි විලායවත් මේ දැන් තරුණ පරම්පරාව කියලා ඔවුන් තෝරන විදිහට මෙතන වැඩ කෙරෙන්නේ නැහැ. හැම වෙලෙම මේ ක්‍රීඩාවලදී මේ වැඩි හිටියන්ගේ බහට ගරු කිරීමක් ඔවුන් කියන දේ ඇහිීමක් මේ සමාජයේ තාම රැකිලා තියෙන මේ ගම්මානවල. ඒක නිසා හරිම සුන්දරයි. ඒකම කායික මානසික නිරෝගී භාවය තරුණ ජවය කවදයක් කියන ජන ක්‍රීඩා බලන්න ගමේ ඉන්න සුන්දර තරුණ තරුණියෝ මෙතෙක්. ඉතින් විශේෂයෙන් තරුණ පරම්පරාව තමන්ගේ ජවය තමන්ගේ ශක්තිය තමන්ගේ නිරෝගීකම මේ හැම දේම විදහාපාන්න යොදාගත් ස්ථානයක් තමයි මේ ජන මංගල්‍ය නැත්නම් සිංහල අවුරුද්ද කියන්නේ. ඒකට ඔබතුමා මගෙන් ඇහුවා මේ අවුරුදු සමයේ සම්බන්ධ වෙන ජන ක්‍රීඩා ගැන. ජන ක්‍රීඩා පුරා ඒක කියලා නිම කරන්න බෑ මොකද අපි ගත්තොත් සමහර දේවල් තියෙනවා. ජන කවි ගත්තාම ජන කවි වල විශාල පරාසයක් තියෙනවා. සෑම පැතිකඩක් මේකේ ආවරණය වෙලා තියෙනවා. පොන්චිලි වාරම් කෙලිගී හරිද? ඉතින් විශේෂයෙන්ම ගෝයම් කර්මාන්තය හා සම්බන්ධ වීගවිතන හා සම්බන්ධ යෙදිච්ච කවි නෙළුම් කවි කැපුම් කවි මේ වගේ විශාල සංඛ්‍යාවක් ජන කවි තියෙනවා.
ඔබතුමා කිව්ව විදිහට දැන් අපේ ජන කවියත් ජන සංගීතයත් ඒ වගේම මේ ජන ක්‍රීඩාවත් කියන ඔක්කොම එකට සම්බන්ධ වුණු ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔව් දැන් මෙතන බලන්නකෝ දැන් මේ කෙලි ගීයක් ගත්තොත් කෙලි ගී කියන්නේ ඇත්තටම දැන් වර්තමානයේ වෙනකොට තරුණ පරම්පරාව පාසල් දරුවන් වැඩි හරියක් දුරකථනය තුළ ජීවත් වෙන්නේ. ඔවුන්ට එතනින් එහා ලෝකයක් නැහැ. දුරකථනයේ අස්ති ජීවත් වෙන්නේ උන්ගේ මනස තියෙන්නේ. නමුත් ඇයට අතීතයේ ගත්තම දැන් මේ වාස් පේනවා මේ ගම්මානය අද ගත්තාම මේ ගම්මානය ආවට තියෙන විදිහට ඒ මිනිස්සු කුංචි තරමක් අරගෙන ඔබට පේනවා අර ඇයට පේන කැටපොලි ඔබට පේනවා ලක්ෂණ පොඩි සරන් ඇඳගෙන ඒගොල්ලන් පුළුවන් විදිහට වටිනාකම අපි දන්නේ නැහැ. ඒ පුළුවන් ආකාරයට ඇඳගෙන කැට ගහනවා, පොන්චිලි පදිනවා. මේවා මේ ගම්වල මෙතන මේ උත්සවයක් නෙමෙයි. මේක තමයි ගමේ අසිරිය. මම ඒ වගේම යෝජනාවක් කරනවා ඔබතුමන්ලාට ලබන අවුරුද්දේ අපි ලක්ෂණ අවුරුදු උත්සවයක් බලංගොඩ මේ විල්යාය කරමු ලෑස්ති කරලා තමයි යෝජනා කරන අතර මේ ජන කවිය මොන විදිහටද දැන් බලන්නකො මේ කෙලි මට අර කොල්ලෝ ටික නටනවා දැක්කනකොට මේක මතක් වුණේ කෙලි ගී කියන්නේ ක්‍රීඩා කරමින් ගැයූ ගී. ඒතර මේ කෙලි ගී තමයි ජන සංගීතයත් මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක විශාල වශයෙන් බද්ධ වෙලා තියෙන්නේ. පංච කෙලිය, පොලින්ද කෙලිය, මේවර කෙලිය, පොරපොල් ගැසීම, අං ඇදීම, ඔන්චිලි වාරා, මේ කැට ගැසීම, මේ ඔක්කොම කනාමුත් ගැසීම මේ ඔක්කොම තියෙන්නේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක බැඳිලා. එතකොට මේ බලන්නකො මේක මේ පුංචි ළමයිගේ ක්‍රීඩාවක්. මෙතන තියෙනවා සාමූහික බව. මෙතන තියෙනවා සමගිය. මෙතන තියෙනවා සංහිඳියාව. එකිනෙකා අතර තියෙන විශ්වාසය ජය පරාජය දරා ගැනීම මේ කවි තුල තියෙන මේ බංගමේ කියන ලස්සන දැන් මෙහෙම තියෙනවා කට්ටියක්. එළුවන් කන්නයි මං ආවේ එළු බෙටිකා පන්තුන් දීරේ සාවුන් කන්නයි මං ආවේ සා බෙටිකා පන්තුන් දීරේ මේ කොච්චර ලස්සනද බලන්නකෝ කොච්චි කොටන් නන්දලහමි දිනවද එළුවා කොච්චර කෙටුවත් දලහමි නොදෙනිමි එළුවා දැන් මේ විදිහට මේක මහ දීර්ඝ කවි මේව කරනකොට ළමයි එකිනෙකා දැන් ඔබතුමා සමාජයේ පිළිබඳ දන්න කෙනෙක් ඒ වගේම මේක ශ්‍රවණය කරන මේ රටේ ඉන්න මිනිසුන් උගුවන්විදුලියේ ශ්‍රවණය කරන මිනිසුන් දන්නවාද රටේ සමාජයේ තත්ත්වය තමන්ගේ දරුවා ගැන හිතලා බලන්න තමන්ගේ දරුවන්ට මෙවැනි දේවල් තමන්ගේ දරුවෝ දන්නේ නැහැ ඒ නිසා මා ගුරුවරයෙක් විදිහට එක පැත්තකින් ජනගී පරිශ්‍රකයෙක් විදිහට මම ඔයගලන්ට කියන්නේ මෙන්න මේව ප්‍රවර්තනය කරලා මේවා ළමයින්ට යන්න සමයක් හදන්න කියන එක මම ඉල්ලීමක් කරනවා. ඒතර මම කියන්නේ දැන් ඔන්න ඔතනින් ඔය ක්‍රීඩාවල් ගොඩක් තියෙනවා. වැඩිහිටියෝ සම්බන්ධ අං ඇදීමේ කියන පොරපොල් ගැසීමේ ක්‍රීඩාව මේවා හරි සාන්ති කර්මත් එක්ක බැඳිලා මේවා යන්නේ මේ ගොවිතැනත් එක්ක සම්බන්ධ වෙලා යන ක්‍රීඩාවක්. ඊට පස්සේ චතුර මම මේ කතා කරගෙන යනවා ඔබට අහන්න දෙයක් තියෙනවා ඔබ මැදි අහන්න මගෙන්. දැන් ඔයාලට මෙතන පේනවා හරියට පැහැදිලි නැතුණත් ඈත අර අතන අඹ ගහේ ඈත ඉල්ලලා තියෙන ලස්සන ඔන්චිල්ලාව. ඕකට කියන්නේ වැල් ඔන්චිල්ලාවක් කියලා. වෙනද උතන බයින්නවා හතුරු ඔන්චිල්ලාවක් මේ සැරේ එක නැහැ මොකක් හරි හේතුවක් නිසා. ඔය වැල් ඔන්චිල්ලා හතුරු ඔන්චිල්ලා කියලා කියන්නේ දෙකක්. බලන්න ඒ කාලේ චතුර ගෑනු ළමයිට හතුරු ඔන්චිල්ලා පදින්න දෙන්නේ නැහැ. ඒක තමයි හැදියාව වැඩිහිටියන්ගේ හැදියාව. වැඩිහිටියෝ දරුවන්ට දෙනවා. ගැහැණු ළමයි හතුරු ඔන්චිල්ලාව යන්නේ. ගැහැණු ළමයි වෙනින් වැල් ඔන්චිල්ලාව හැදුවා. ඒ ළමයි ලස්සනට චීත්තයක් ගන්න. ඒ වැල් ඔන්චිල්ලාව පදින්න. අර හතුරු ඔන්චිල්ලාව ශක්තිමත් පිරිමි අයලා නිර්මාණය කරා. අද කෙනෙක් නැහැ. ඒක නිසා මේ නිර්මාණය බලන්න මේ කවිවල ලස්සන මේ බලන්න මේ කවිවල ලස්සන ඉන්දගාස්තිමි උස පුතුවක ගුවනා බැඳගාස්තිමි යස කොණ්ඩය මුඳුනා
ඇඳගාතිමි සලු වස්තාබරනා වැඳගාතිමි නා රායන තරනා දැන් අසුද දැන් පාට තේරෙනවද මේ ජනකවි හැම වෙලේම කාර්යයක් එක්ක බද්ධ වෙලා තියෙනවා. කාර්යයක් එක්ක බද්ධ වෙලා. ඒ කියන්නේ අපි ලබන සතියේ ඔන්චිල්ලාවක් බඳිනවා, ලබන සතියේ එකත් ඔන්චිල්ලාවක් හදනවා. ඒක නිසා අතරේ අපි කවි හදමු කියලා හැදුවේ නැහැ. මේව නිර්මාණය වුණේ ඒ අවස්ථාවේ උචිත විදිහට. දැන් මේ බලන්න මේකේ තියෙන ලාලිත්‍ය ඔන්චිල්ලාවක් එහාම යන ලාලිත්‍ය තියෙනවා. ඉන්දගාතෙමි කුස එලාලිත්‍ය. ඔගොල්ලෝ දැන් මට හිතෙනවා දැන් අපේ ගුවන්විදුලියට සවන් දෙන ශ්‍රාවකයන්ටත් ඇත්තටම මේ ස්ථානයට එන්න ලැබුණා නම් කොච්චර සතුටුද කියලා උන්ට හිතෙනවා ඇති. ඇත්තටම අපි මේ ඉන්න ගම්මානේ අපි ඇත්තටම නගරේ ජීවත් වෙන අය විදිහට මේ වගේ වැඩසටහනට අපි මේ ගම තෝරගත්තේ හඳගිරිය. ඇත්තටම ගුරුතුමනි මේ ගම ගත්තට පස්සේ තාමත් සුන්දර ගම්මානයක්. අපිට මේ ගමට ආවට පස්සේ අවුරුදු 80 ඇත්තටම නගරයට වඩා මේ ගමේ තමයි අපිට අවුරුදු 80 පිළිබඳව දැක ගන්න ලැබෙන්නේ. ඔගොල්ලෝ අපි දැන් කතා කරා කෙලිගී පිළිබඳව ඊළඟට ඔන්චිලි වාරම් පිළිබඳව කතා කරා. අපි මේ සාකච්ඡාව තවත් ඉදිරියට ගෙන යන්න තියෙනවා. අපි පුංචි කෙටි විරාමයක් අරගෙන ඇවිල්ලා අලුත් අවුරුදු උදා වෙන්න තව හෝරා කිහිපයක් ඉතුරු වෙලා තියෙන මේ වෙලාවේ ලංකා බැංකුවත් එක්ක FM 97.5න් ගුවන්විදුලියට සවන් දෙන ඔබ සියලු දෙනාම මේ වෙලාවේදී අපි බලංගොඩ ඉඳලා බණ්ඩාරවැලට ගුවන්විදුලියේ ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙනවා පුංචි විරාමයක් සඳහා. අපි විරාමයෙන් අනතුරුව නැවත සම්බන්ධ වෙමු. බලංගොඩ ඉඳන් ජනකවි ගැන කියමින් මේ සංස්කෘතික අංග පිළිබඳව කතා කරමින් කමතේ ඉඳන් අපිට මේ වැඩසටහන අරගෙන යන චතුර. ඔබ ගුවන්විදුලියේ අධ්‍යයන කේන්ද්‍රයේ ශිෂ්‍යෙක් ඔය තාම හොඳින් මේ වැඩසටහන ගෙලින අපි ඔබ ස්තුතියි පුද කරනවා. ඉතින් අපි තව ටික වෙලාවකින් විරාමයකින් පසුව ඔබට ආයිත් අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 51යි අපේ සිංහල අලුත් අවුරුද්ද 14 වෙනි අප්‍රේල් මාසේ 14 වෙනිදා අද දවසේ මේ පුණ්‍ය කාලය තමයි ගෙවිමින් තිබෙන්නේ. 2:59ට අවුරුදු උදාව සිද්ධ වෙනවා. 3:29ට හර පිසීම තියෙන්නේ. සවස් 5:05ට තමයි වැඩැල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය සිද්ධ වෙන්නේ. සූර්ය අමීන රාශිය සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් ගමනක් සූර්ය ආරම්භ කරනවා. ඒ තමයි අවුරුද්දක් ඉදිරියට අපි සමරන්නේ. ඉතින් ඒ සමරන දවසේ අද අපි විශේෂාංග කිහිපයකින් ගුවන්විදුලි වැඩසටහන් හැඳ කරලා තිබෙනවා. ඒ අතර මතක් කළ යුතුයි ඔබ ගුවන්විදුලි අධ්‍යයන කේන්ද්‍රයේ සිසුන් අපට සහයෝගය ලබා දෙන බොහෝ ප්‍රදේශවල ඉඳලා කතා කළා අපට අවුරුදු කොහොමද පළාතේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් අපි යන්න සූදානම් නැවත බලංගොඩට කමතට යන්නේ. චතුර මදුක අපිත් එක්ක ඉන්නවා. ආයිත් අපි කමතට යනවා. අයිබෝන් චතුර. අයිබෝන් සරත් මහත්මයා බොහොමත් ස්තුතියි නැවතත් සම්බන්ධතාවය ලබා දුන්නට. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වන්නේ බලංගොඩ හඳගිරිය ප්‍රදේශයේ පිහිටි අපේ එල්ලායේ කමතේ ඉඳලා. අපි විරාමයට පෙර ආතුව කතා කරමින් සිටියේ මේ ජනකවි පිළිබඳව කතා කරනකොට අපි කෙලිගී පිළිබඳව ඔන්චිලි වාරම් පිළිබඳව අපි සාකච්ඡා කළා. මාත් එක්ක අද මේ සම්බන්ධතාවයේ අපේ කමතේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්නේ අපේ චමින්ද කුමාර ගුරුතුමන් අපේ වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනවා. ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුවත් එක්ක අපේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්නේ මේ වෙලාවේ. ගුරුතුමනි නැවතත් අපේ සාකච්ඡා මණ්ඩපයට අපි ආරම්භ කරමු. ගුරුතුමනි අපි විරාමයට පෙර ආතුව කතා කරමින් සිටියේ ඔන්චිලි වාරම් පිළිබඳව. මේ ඔන්චිලි වාරම් පිළිබඳව කතා කරනකොට මේ ඔන්චිලි වාරම් වලට බෞද්ධ මුහුණුවරක් ගත්ත අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. ඒ විදිහට මේ ඔන්චිලි වාරම් බෞද්ධ මුහුණුවරක් ගත්ත අවස්ථාවලට උදාහරණ කිහිපයක් පිළිබඳව සඳහන් කළොත්. ඇත්තටම මේ මත්ය ඔන්චිලි වාරම් පමණක් නෙවෙයි සිංහල අලුත් අවුරුද්ද අපේ දිනසටහනේ සඳහන් වෙන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලා. මේකේ සිංහල බුදුදහමත් හින්දු ආගමත් අතර විශාල පරතරයක් නේ. උත්සාහියාවක් තියෙන. ඒ නිසා මේ අවුරුදු චාරිත්‍රවල විශාල වෙනස්කමක් දකින්නේ නැහැ. හින්දුන්ට ගැලපෙන විදිහට පොඩි වෙනස්කමක්.
බෞද්ධයන්ට ගැලපෙන මේ චූටි වෙනස්කම් තියෙන නමුත් පොදු උත්සවය එකයි. එතකොට මේක කොහොමද සිංහල අලුත් අවුරුද්ද බවට පිළිතුරු පරිවර්තනය කරගන්නේ? ඔන්න එතෙන්දී බුද්ධ වර්ෂ 200 ගමන ශ්‍රී ලංකාවට බුදුදහම හඳුනාගත්තට පස්සේ මිනිසුන් බුදුදහම ගන්න ගත්තට පස්සේ මේ සිංහල අලුත් අවුරුද්ද බුදුදහමේ මුල්වරින් පෝෂණය වෙනවා. බුදුදහමෙන් පෝෂණය වෙනවා. ඒකට හේතුව තමයි ගොවිතැනට ගියත් දැන් අපි දන්නවා ගොවිතැන කියලා කියන්නේ අපි වීවලට කියන්නේ බුද්ධ භෝග කියලා. බුද්ධ භෝග වපුරන ඒ කේත තමයි අපි කුඹුර කියන්නේ. එවැනි කුඹුරක මේ ආගමක තියෙන තැන බුදුදහම තියෙන තැන අපි දන්නවා නෙළුම් මයිදිරියට කියන නෙළුම් කවි. ඒක ඇද්දබර තේරෙනවා මේ බුදුදහම කොහොමද මේවට මේ ජනකවියට සම්බන්ධ වෙන්නේ. මේ ගොවිතැනේ යෙදුණු ලාංකික ජනයා වැඩි වශයෙන් බෞද්ධ ආගමික. එතකොට ඕනිසින් කළ මේ ජනකවි කෝවීවා සෑම සියලු කාරණාවකම මේ බුදුදහම සම්බන්ධයි. මේ අලුත් අවුරුද්ද චතුර්ථ මතක ඇති ගුවන් විදුලිය හරහා ප්‍රචාරය කරා වෛද්‍ය BAC දසනායකයන් නිර්මාණය කළු සඳකිරි තැන්න කියලා මාලා නාටකය. ඇත්තටම ගුරුතුමනි අපි මේ සඳකිරි තැන්න ඇත්ත ගම්මානයේ තමයි අද ඇවිල්ලා ඉන්නේ. හරියටමයි තමයි කියන්නේ. ඒ සඳකිරි තැන්න කියන ගම්මානයේ තමයි අපි මේ අද ඉන්නේ. අද ඉන්නේ ඒ සුදු බණ්ඩේ නිවස පිහිටි වෙල්ලායේ එක්තරා කෙරවලක පිහිටි සල්කොටේක තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ සඳගිරියට කිව්වා චන්දන ග්‍රාමය. චන්දන පස්ත්‍රිය වාංශික කුමාරවරු ජීවත් වුණු ප්‍රදේශයක් කියලා තමයි සඳගිරිය ඓතිහාසික ගම්මානයක්. එතකොට මේ සඳගිරියේ ගමේ ඉඳලා තමයි අපි මේ විස්තර උගලන්ට කතා කරන්නේ. ඒකට මම කියන්න ගත්තේ ගොනුගුලේ ප්‍රචාරය වූ සඳගිරි තැන්න මාලා නාටකයේ සුදු බණ්ඩගේ චරිතයේ පණ පෙව්වේ මම. ඒ වයසක චරිතයට පණ පෙව්වේ මම. එතකොට ඒ වයසක චරිතය තුළින් කතා කරේ ඒ ගමේ සිටිච්ච බෞද්ධ මුහුණුවර, ඒ ගමේ සිටිච්ච ඒ ගමේ ඇදහිම් විශ්වාස මේ ඔක්කොම ඒ නාට්‍ය තුළ කතා කරනවා. මම මේ කියන්න ගත්තේ ඒක නෙමෙයි. මේ හඳගිරියේ ඉන්න බොහෝ වයසක අපේ සීයලා තාත්තලා ඒ කටේ නිතරම තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි චතුර පිරිත. නිකන් ඉන්න හැම වෙලේම ඕම් පිරිත් කියන පුද්ගලයා හිටියා. ඉතින් ඒ ගුණ කුඹුරට බැස්සහම ඒ ජනකවිය බෞද්ධ මුහුණුවරක් වෙනවා කියන එකට ආයි කිසිම බාධකයක් නැහැ. මේ ඔබට ඒ බව වෙනවා මම මේ ගන්නම් මේ ඔන්චිලවාරම කියන කවියක් ඉවරන්න මේක තියෙන හැටි. සරණයි සරණයි බුදුන් සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 මේ තුන් සරණයි මේ උන්තිවාරා උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුන්දුවනේ ආශිර්වාදය හැම ජන කවියෙම හැම ජන ක්‍රීඩාවකම දකින්නට ලැබෙනවා. ඇත්තටම ගුරුතුමනි මම බලාපොරොත්තු වුණාට වඩා වැඩි විග්‍රහයක් ඔබතුමා ලබා දුන්නා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අපි මේ ජනකවි පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේදී අපි දැන් කතා කරේ මේ උන්චිලිවාරම් සහ මේ ජනකවි පිළිබඳව ජනකවි බෞද්ධ මුහුණුවරක් ගන්න කොහොමද කියන දේ පිළිබඳව. එතකොට ගුරුතුමනි දැන් අපි මේ ගුවන්විදුලියේ සාවන් දෙන අපේ ශ්‍රාවකයෝ දැන් අහගෙන ඉන්න මේ වෙලාවේ අපි සම්බන්ධ වෙන්නේ බලංගොඩ ප්‍රදේශයේ හඳගිරියේ ඉඳලානේ. අපි මේ වෙන විට සබරගමු පළාතේ තමයි එතකොට සම්බන්ධ වෙන්නේ. අපි සබරගමු පළාත පිළිබඳව කතා කරනකොට අපේ මේ සබරගමු පළාතත් එක්ක බැඳුණු ජන ගායනා අපිට දක්නට ලැබෙන විශේෂයක්. අපේ මේ වෙලාවේ ලංකා බැංකුවත් එක්ක ජාතිය මහා පහන්ටම ලංකා බැංකුවත් එක්ක අපි මේ අවුරුදු සමරන වෙලාවේ අපේ ශ්‍රාවකයන්ට දැනගන්න ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මම මේ ප්‍රදේශයේ අපි මේ
සබරගමු පළාත මේ හැඳී සිටින ප්‍රදේශයත් එක්ක අපිට ජනගායනා මොන ආකාරයෙන්ද කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ? ඔව් මාත්‍යට දැන් අපි ගත්තාම ජනකවිය කියන එකේ ස්වභාවය තමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට පළාතෙන් පළාතට ඒක මේ අනන්‍යතාවයක් තියෙනවා. ඒ ප්‍රදේශ දැන් මේ පැතිවල ගත්තාම මේ හේන කුඹුරු කමත මේවා ඔක්කොම එක බද්ධ වෙලා පුරහං කවි එතකොට ගොයම් කවි විශේෂයෙන් මේ බලංගුත් ආවේනික දෙයක් වෙන එක තමයි මේ අඬහැරේ කියන්නේ. ඒ වගේම නිලුම් කවි මේ ගොයම් කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. මම මේ සුවිශේෂී ගායනා ශෛලිය පොඩ්ඩක් කතා කරන්නම්. සුවිශේෂී ගායනා ශෛලිය පොඩ්ඩක් කතා කරන්නම්. මොකද ඒක අපේ හඳගිරියට මේ වැලිගිපල ප්‍රදේශයට නැත්නම් බලංගොඩට සබරගමුවට ආවේනික දෙයක්. ඒක නිසා ආවේනික දෙයක් නිසා මම චුට්ටක් කතා කරන්න කැමතියි මේක ගැන. මේකෙත් කියන්නේ අඬහැරේ කියන්නේ හඬ ඇල්ලීම නැත්නම් හඬ හැලීම. මේවේ විශාල වචන කොටසක් නැහැ. විශාල වචන කොටසක් නැහැ. නමුත් මේ ගනුදෙනුව කරන්නේ පස්සෙන් එක්ක. ඔබ දන්නවා මේ පළාත දැන් ඔබට පේනවා අන්නර අර ඈත දිගෑඩි කළ තියෙන අම්බරුවන් රංචිය මේ හරක් රංචිය කියලා අපි කියන්නේ. ඔය දාලා තියෙන්නේ ඔවුන්ට විදහාසේ ආහාර ලබා ගන්න තමයි දාලා තියෙන්නේ. ඒක ටිකක් ඈත ඉන්නේ. එතකොට නමුත් දැන් මම අඬහැරයක් ඇල්ලුවොත් ඔය ඔක්කොම මේ පැත්තට බලා ඉන්නවා. ඒ තරම් මේ සතු මේව සංවේදී. ඒකට හේතුව මේ පළාතේ යම් ස්ථානවල මැෂින් වලින් කුඹුරු මඩ කරන බව ඇත්ත. නමුත් සමහර තැන්වල තාම මේ ගම් වලට බලා ගන්න පුළුවන් මේ හරක් 500 200 100 ඉන්න රංචු ඉන්න ගවපත්ති තියෙනවා. ඒගොල්ලෝ සමහර කිරි ගන්න ඔය කුඹුරු කාණ්ඩ ඒකට යොදවනවා. මෙන්න මේවා හරි ඔක්කොම පිරිසිදු බැලිලා තියෙනවා. ඒකට අඬහැරිය ගැන අහපු නිසා මම ඔයාලට කියන්නේ අඬහැරිය වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කමතේ අඬහැරිය. ගොයම් පාගනකොට ගන්න අඬහැරිය. ඒ ගවයන්ගේ පාගන්නේ රවුමට ලක්සනට. එතකොට හී අඬහැරිය. කුඹුර සකස් මඩ සකස් කරගන්න මුල්ලාගිරේ කරන්න ගවයන් දාලා කුඹුර හාන සිද්ධි. දැන් යන්ත්‍ර තියෙන එක සඳහා. ඊළඟට තියෙන තව එකක් තියෙනවා මේ තවලං අඬහැරිය. නැත්නම් ගමනේ අඬහැරිය කියලා. තවලං අඬහැරිය කියලා කියන්නේ දැන් මේ අපි ඉන්නේ හඳගිරිය. ඔයාට පේනවා හඳගිරියේ ඉස්සරහින් තියෙන විශාල හඳුවතිය මහවල තැන්න පැත්තට වෙන්න ඒ හඳුවතියට පේනවා නිදි පහකට. ඔය පුරා උත්සවවල සඳහන් අතීතයේ සබරගමු වංශ කතාවේ සඳහන් වෙනවා රුහුණු ප්‍රදේශයේ වගා කරපු වී මෙම ප්‍රදේශයේ ගැල්මගින් ගෙනහල් ගල්පාය කපල්ලහිල හටංගල ඉඟුලමුර හරහා විකිලිය බලංගොඩ විකිලිය විකිලිය කියන්නේ විකිලිය රුහුණෙන් ගෙනා වී ගබඩා කරලා නිස්සාරේ කරන් විකිලිය වෙලා තියෙනවා. ඒ වගේම චක්‍රක දැන් මම සමා වෙන්න මම නැති වෙන පැත්තට සුට්ටක් ගෙනියනවා. ඔය හා සම්බන්ධව කතා කරනකොට මේ ගම් වල තියෙන මේ වී ගොවිතැන හා බැඳිච්ච ගම් දෙපෑල මුල්ල. වී දෙපෑලක් වැඩ කරන නිසා දෙපෑල මුල්ල. පොල් තිඹි සබරගම් සමන් දේවාලයක් තියෙන පොල් තිඹි පින්නවල පැත්තේ. පොල් තිඹි කියන්නේ ඒ කුඹුරු යායට ගිහිල්ලා බැලුවොත් වතුරල බැලුවොත් පොල් තිඹක් කියන්නේ අහුරක්. පොල් තිඹක් නැහැලු ඒ තරම් සරසාරයි. ඒ නිසා තමයි පොල් තිඹි. අටවක් වෙල. අටක් වගේ ලැබී තියෙන වෙල්යායක් නිසා අටවක් කියලා වෙලා තියෙනවා. මේ වගේ විශාල වශයෙන් මේ ගම් ගොවිතැන හා බද්ධ වෙලා තියෙනවා. එතකොට මේ අඬහැරය ගැන කතා කරනකොට අපි මෙතෙන්දි කතා කරන්නේ හී අඬහැරය සහ කමතේ අඬහැරය විතරයි. මොකද හී අඬහැරයේදී විශේෂත්වයක් තියෙනවා කමතේ අඬහැරට වඩා. හී අඬහැරයේදී මේ පූවක් වෙනවා. ඒකත් ඒ හූ කියන්නේ නිකන් අර අපි නිකන් හූ කියන්නේ හූ එහෙම නෙමෙයි. ඒ හූව වෙනස්. ඒකේ හඬ දෙකක් තියෙනවා. ඒ හැබැයි කමතේ අඬහැරේ තුල කමත කියලා කියන්නේ පූජනීය ස්ථානය. මම ඒක වෙනම කතා කරන්නේ. දැන් ඔය හී අඬහැරේ කියන සමන් සුත්තක් නයිකින් ඈතට යනවා. චක්‍ර මොකද මේක හයියෙන් කියන්න ඕන නිසා හයියෙන් කියන්න ඕන නිසා මම සුත්තක් ඈතට යනවා. ඒක ඔයාට මම කියන්නේ ඇහි. දැන් මේ
ගනුදෙනු කරන්නේ අම්බරු. අම්බරු කියන්නේ මේ ගවයේ ශක්තිමත් මේ ගවයේ ගින්නගුල් බැඳලා මේ ඉදී පාන්දර නැකත් බලලා තුන්වනේ සිටි කරලා මේ හරක් බාන කුඹුරට දාලා ඒ කුඹුරු අයිතිකාරයා ගිහලා දන ගහලා පිරිසිදු වතුර ටිකක් කුඹුරට ගහලා මේ ගවයන්ට වඳිනවා. මොකද මේ වඳින්නේ මට මේ නිදහසේ කරදරයක් උදව් කරගන්න ලැබේවා කියන සබා දෙන්න තේකේ. අනිත් මේ ආමන්ත්‍රණයකට භාෂාවෙන් සතුන් දැන් මරාගෙන මත්යවට. දැන් මරාගෙන මත්යවට. පුතා, කිරිපුතා, පැටියෝ, වස්තුව දැන් පැටියෝ වස්තුව කියන වෙලින දේවල් නම් ඒ වගේ මේ ගෞරවයක් ඒ කාලේ දැන් මේ බලන්න මේක මේ අමුතුනේ අnder හරි සුන්දරයි. මේක ඇත්තටම මේ අර මට සද්දෙත් එක්ක කියනෝනේ මට සද්ද විතර නැහැ අහන්න. දැන් මේ සාමූහික අපස්සම තමයි කියලා. දැන් මේක මෙන්න මේක පටන් ගන්න. දැන් කවර පයි දුරු දාලා හතක් පහක් දාලා අනුත් ඒක පළතුරු ටිකක් තියෙනවා. කාන්තරාට අපතයන් යන් ඕ ජා ඕ මතය යම් උත්තරනම යම් හරි පහළ ස්වරයෙන් පටන් ගන්න. හරි පහළ ස්වරයෙන් පටන් ගන්න. ඇයි මෙහෙම කරන්නේ? මේ සතාගේ විහිස නැති කරන්නේ. මේ සතාගේ දැන් මම මේ හෙමින් කියන්නේ දැන් මං හයියෙන් කියනකොට ඔබ අතේ ෆෝන් එකක් තියෙනවා නම් කැමරාවක් තියෙනවා නම් පොඩ්ඩක් අරගෙන සංසිද්ධියට අල්ලගෙන ඉන්න. එතකොට මේ චක්‍රන මොකදයි මේ බයින් සම්පූර්ණ නැහැ යාලා. යාලා හඳුන්නේ අනේ තරම් පණිවිඩි. ඉතා ඉහළ ස්වරයෙන් ගයන. ඉතා ඉහළ ස්වරයෙන් තමයි ගායනා කරන්නේ. එතකොට දැන් මෙන්න මේ පටන් ගන්නවා. ඕ ජහත්තා ජා ඕ මනස බුදු බවයි මගේ රංකඳ අර බාන්න මං කිව්වේ වෙනස් වෙන්නේ අර ඊකව රංචි දැන් බලන්නේ බලන්න. ඒක සංවේදීන් කතාවක් නේ. අපිට මෙතන සජීවීව ඇතරම් දෙනවා දැන් මේ ගවයන් සංජු අපි දිහා බලාගෙන ඉන්නේ. ඔය මේ හඳටයි සංවේදී. ඕ මගේ පුතේ ඉදරන තරණයි අම්මා බෝ ජා උඩ ඩික් නඩු ගන්න හදන්නේ. ඒක ලව් කියනවා නම් බුද වෙලාවක් කිව්වේ මොකද මේක නිශ්චිත වචනයක් නේ. නෑ ඒතර බුදුදහම අපි ඒ ශ්‍රවණය කළේ ඊයන් බහැර කියන්නේ. මොකද දැන් මේ බලන්න ඉන්දිකටේ මිනිල්ල සකිනුබ නන්නවදෝ සිදරන සරණයි මයි අම්මා ඕ ගිගිරි ජා දැන් මේක ආගමික දෙයක්. ඔයා විශ්වාස කරනවද මේ අන්ධහැරය මේ සීය මොන තරම් කාර්යබහුල කළා? භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනවා දැක්ක සීය නවත්තන. භික්ෂුන් වහන්සේට මඩ වදී මේ කෑ ගන්න අඬ උන්වහන්සේගේ ඥානීය කරදරයක් වෙන්නේ. බලන්න මේ මිනිස්සුන්ගේ සිරිත් කතුර දවසක පුළුවන් නම් මා ජනගී ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ මේ ජනගී අවුරුදු ගන්න කතා කරන්නේ ජනගී කියලා කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතය හදන්න පුළුවන් මහ විශාල අපකෝෂය. අනිවාර්යයෙන් ඒක මහ විශාල බලයක්. සිරිත් හැදියාවන් ගතිගුණ අරුණාව මෛත්‍රී දැන් බලන්න දැන් කුරුක ආනන්දිය ගවීක්ෂාන මුලට
ඒ මිනිස්සු කොයින් හරි මත්ද්‍රව්‍ය පානය කරගෙන ඉන්නවා. ඒ මිනිස්සු කියන අදහර දැන් අහන්න බෑ. අගේ නිවුස් වල දොරලක් කරලා යන්න. අසබ්බේ වචන. සතාට කලනවා. ගහනවා. හැබැයි මේක ඉඳලා මේක දැන් උතනින් තනලා එනවා දැන් ආල වපුරලා ගොයන් කපලා ගෙනහල්ලා කමතේ එළනවා. ගොයන් කොලේ ඉලපිට මිනිවර පවුමට එනවා. ඒ කමත සම්බන්ධව පුරා දේවල් තියෙනවා. කමත පුත්ත කළා ඕටි ගොම ගාලා අරක් වල කියලා එකක් හදලා පහදියේ කියලා බන් පුත්ත පිළිසිදු මේ අපෙන් ඈත් සිටි දේවල් වල මේ මම ඇත්තටම ඕගුවන් විදිහට මම බොහෝ ගරු කරනවා මොකද ඕගුවන් විදිහේ මගේ නවාතන වගේ මම ඕගුවන් විදිහට ගොඩක් ගියප් කරා ඕගුවන් විදිහට කියන්නේ ඇත්තටම ඕගුවන් විදිහ අපේ ප්‍රජාවත් එක්ක හැමදාම ඉන්න ගුවන් විදුලියක් නිසාවෙන් තමයි අද දවසේදී මේ වගේ ප්‍රජාව පිළිබඳව මේ අපේ ගැමි ජනතාව පිළිබඳව සාකච්ඡාවක් යොදා ගන්න හේතුවක් වුණේ. ඔව් ඇත්තටම ඕගුවන් විදිහ කතා කරන්නේ අපේ ඉස්සම්. ඒකයි අපි දැන් අපේ ගෝල්ලා නිරන්තර අහනවා ලසන්ත මගේ විද්‍යා ලසන්ත මාත්‍යත් එක්ක තමයි විතර ගෝගුවන් විදිහට යන්නේ. එතකොට මේ ගෝගුවන් විදිහේ තියෙන විශේෂත්වය තමයි මේ අපේ කවුද මේ කතා කරන මේ කියන මේ ජන නුවණ ජන දැනුම මේ ජන සම්භාරය අපේ ජන සුතිය ළමයින්ට මිනිස්සුන්ට අරන් යනවා මොකටද මේ ගෝගුවන් කියන අපතම ඒ වගේම කමත යාම කමත කියන්නේ පූජනීය කරන. කමත කියන්නේ පූජනීය කරන. ඒ මොකද කමත සකස් කරලා තියෙන හරි ලස්සන අර විදිහට වෙනවා. ඔයා දන්න කමතේ භාෂාව සම්පූර්ණ වෙන. ගොම්පස් බානවා කියලා කියන්නේ ඒ ගවයේ උට මල පහ කරන්න උනොත් පිදුරු ගොඩක් ගිහිල්ලා අල්ලනවා. මේ පිටිපස්සෙන් අල්ලලා ඒක පිදුරු වලින් වහලා කමතෙන් පිට වලක් කාරලා ඒක දාලා වහලා යනවා. ඒක ඔයාලට මොනතරම් සිරිත් ගති පැවතුම් පිළිසි රසක් මේ අද කටයුතු මම කතා කරන්නේ නැහැ. ඒක සබ සංසන්දනය කරන මම කියනකොට එදා සත්‍යයක් අද සත්‍ය මේ අපේ ඇත්තකින් අපි දැක්කා. අනිත්‍යය සමාන පරම්පරාවක දකින්න මේක කනගාටු. ඇත්තටම බුදුනේ අපිටත් මේ වගේ ගමකට ආවොත් තමයි මේ වගේ දෙයක් දක්නට ලැබෙන්නේ. ඔව් අපි නගරේ ජීවත් වෙන අය හැටියට මේ වගේ ගමකට ආවට පස්සේ මේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඔව් දැන් මාත් එක්ක අහුදී බයිසිකල් යාව දකින්න නැති අපි ඇලවි දිගේ වැව්බන් දිගේ නියරවල් දිගේ එක තැනක ඇදගෙන වැටුණා කියා වේරුණා බයිසිකල් නවත්තරක් දැන් මේ පොඩ්ඩක් කිලෝමීටර් 500 600ක් නිදහස්ම පරිසරයක මොකක්ද දැන් පාසුක් කියන්නේ සාමාන්‍යයෙන් මෙතන 4 5 6 වෙනකොට පිටින් වල්ලාලියේ ඒක කරදරයක් නෑ අපිට මේ ගුරුතුමනි අපි මේ රැඳී සිටින කමතේ අපිට දක්නට ලැබෙනවා අදිපාරවල් කියන. ඔව් වල්ලාලි අනිවාර්යෙන් නිරන්තරම වෙනවා මේකට. පිටුලි කැටියක් අපි පොලිටි ගිනුම් කොයි මත ගන්නෑ නේ. ඔව් මොකක්වත් මේ ඇලමාර්ගයක් ඇතුළේ ඔකෙන් තමයි එන්නේ. එතකොට මම මේ කියන්නේ ගැත්තේ කමතේ අඳහැරය කමත කියලා කියන්නේ සාම සුන්දරත. මේ භාෂාව පාව වෙනවා. පොළන්නාව ඊට පස්සේ අර බෝල අර්ථ ඒ විවිධ ශක්තිමත් දස්වල අරන් ඒවයි ඉපල් අරන් ඒව පොළ ගසලා මේ අසුගාන හදලා තියෙන බෝල අර්ථ කියන එක. දැන් මේ වගේ අපි කුල්ලට කියන්නේ වෙන නමක් ඉදැල්ලට කියන්නේ වෙන නමක් අම්බරු මේ වචන හරි වෙනවා. ඒ කියන්නේ ගෞරවය. මේක කාන්තාව ගන්න නැහැ. මේ කමතට කාන්තාවන්ට එන්න තහන. මේකෙනි පිළිමේ විතරයි. ඊළඟ දැන් අර මේ ගවය වලින්නේ තේමයි දැන් අපි දන්නවා අර කමතේ මැද තියෙනවනේ. ඒ මැදම ගාන ගවය තමයි යා හරි අලකුණු දෙකක්. කමතේ කලාත කියන්නේ කමතේ කෙරවල. කෙරවලට දාන්නේ පළපුරු දෙකක්. ඒ මැද ඉන්නේ පුරුදු වෙන අය අනුස්සය. බලන්නේ ගැමියගේ තිබිච්ච ක්‍රමානුකූලව ඒව සංවිධානය කළ කියන හැටි කාලයක් යන දෙන්න වයසට යනසා කර්ම දෙන්න පුරුදු වෙලා ඉවරයි වෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් මේ කමකට දාලා මේක ඉන්නේ කියන්නේ. මොන මතක තියාගන්න. මේක කියන්නේ අර කියන්නේ හරි වගේ නූ ගන්න. මුදුනෙන් කලාතෙන් බෑපමයි අම්මා උඹලට පුදු බවයි මයි පුතේ
යම්සේ ආදී යම තායිනේ යම් මුදුනේ කලාවේ මුදුන කියලා කියන්නේ අර මැද කමතින් මැද ඉන්න ශක්තිමත් අම්බරිය. කලාවේ කියන්නේ අර කමතේ අයි නෙමෙයි. මුදුනේ යන ගුණ රජුනේ ඊළඟ යන නාම්බන කලාවේ යන කුටි ගුණේ කුල මදවාදී හොඳිනේ. මේවා හරි ලස්සන වචන. මුදුනේ යන ගුණ රජුනේ ඊළඟ යන නාම්බනේ කලාවේ යන පුති ගුණේ කුල මදවා දින් සුඳිනේ ඕක තමයි අඳුරේ ස්වභාවය. ඔව් ගුරුතුමනි අපි සාකච්ඡාවේ වැදගත් තැනකට ආවා. අපි අද පැඳී සිටින්නේ බලංගොඩ හඳගිරිය ප්‍රදේශයේ. අපි උගුවන්විලේ ශ්‍රාවකයන්ට මතක නම් හඳගිරි තන නාට්‍ය සජීවී ගම්මානේ මේ හඳගිරිය කියන ගම්මානේ පාදක කරගෙන තමයි BMC දසනායක මැතිතුමන් අතරින් උගුවන්විලේට මේ නාට්‍ය ලියුනේ. අපි සාකච්ඡාවේ සුවිශේෂී ස්ථානයකට පැමිණිය අඳුරේ පිළිබඳව. අපිට තවත් අවුරුද්ද ලබන්න පෝරා කීපයක් ඉදිරියලා තියෙන මේ වෙලාවේ අපිට අලුත් අවුරුද්ද එක්ක බැඳෙන ජනකවිත් සාකච්ඡා කරන්න තිබෙනවා. අපි ඊට මත්තෙන් පුංචි විරාමයක් අරගෙන ඉමු. ලංකා බැංකුවත් එක්ක ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුවත් එක්ක අලුත් අවුරුද්ද සමරන මේ වෙලාවේ බලංගොඩ හඳගිරිය අපේ කමතේ ඉඳලා නැවතත් බණ්ඩාරවැල පිහිටි උගුවන්විලේ ප්‍රධාන පාලක මණ්ඩලයට සම්බන්ධතාවය ලබා දෙනවා කෙටි විරාමයක් සඳහා. චතුර දැන් සිංහල හින්දු අලුත් අවුරුද්ද අපූර්වට බොහොම සතුටින් සමරන්න ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුව අපිට ගත්තල්මන ගන්නවා. චතුර බොහොම අපූර්වට කමතේ සිට අපිට කොහොමද අපේ ජන කවියයි ජන දෙවියයි එකට බැඳුනේ මේ අපේ කම ශාස්ත්‍රීයත්වය ජන කවිය හා ජන දෙවිය එක බැඳුනේ කොහොමද කියන කාරණා අපූර්වට කියලා දෙනවා. හරිම රහයි අපිට අහන්න අත්හරින්න හිතෙන්නේ නැහැ මේ රස කතන්දරේ. අපි නැවතත් යනවා කමතට. කමතේ රස ජීවිතය සමග කොහොමද බද්ධ වෙන්නේ? ශාස්ත්‍රීයත්වය භෞතික සම්පත්තිය පැතිරීම මේ සියලු කරුණු කාරණා එක්ක චේතයි කමතයි ජීවිතයයි එකට බැඳෙනවා. අපි යනවා මොන ගෑල්ල. චතුර අපි ඔබ වෙනවා. ඔව් බණ්ඩාරවැල සිට නැවතත් බලංගොඩ හඳගිරිය ප්‍රදේශයේ අපේ කමතට එනවා ලංකා බැංකුව ජාතිය මහා පහන්ටැඹ අද අපිට අනුග්‍රහය දක්වන මේ වැඩසටහන සඳහා අපි විරාමයට පෙර ආතුව අපි කතා කරමින් සිටියේ අඳුර පිළිබඳව. අපි විශේෂයෙන්ම කතා කළේ අවසාන වශයෙන් කමතේ අඳුරය පිළිබඳව. දැන් ගුරුතුමනි ගත්තට පස්සේ දැන් අපිට මේ අවුරුදු කාලෙත් එක්ක අපිට විශේෂයෙන් කවි ජන ගායනා වගේ දේවල් දක්නට ලැබෙනවා. අපේ මේ සමාජයේ විශේෂයෙන් අපේ මේ ගම්මානේ ජනතාව ගත්තට පස්සේ ගැමි ජනතාවක් ඉන්නේ. ඔවුන් එදිනෙදා ජීවිතයේදී ඔවුන් විවිධ කර්මාන්තවලදී විවිධ කවි ගායනා කරනවා වෙහෙස මහන්සිය නිවා ගන්න. ඇත්තටම ඈත අතීතයේදී ගුවන්විදුලියේ රූපවාහිනිය දක්නට නොලැබුණු කාලේ පවා ඒ කාලේ ඉඳගෙනම අද වෙනතුරුම ඔවුන් මේ ගම්මානවල ජනතාව ගුවන්විදුලියේ තිබුණත් ඇතැම් වෙලාවට බොහෝ විට ජන ගායනා කරන අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. මේ ජන ගායනා ඔවුන්ගේ එදිනෙදා දිනචරියාවත් එක්ක සම්බන්ධ කරගෙන තියෙන මොන ආකාරයකද? ඔව් මේ ජන ගායනා ගත්තහම මේ සෑම ජන ගායනාවක්ම ඔවුන්ගේ දිනචර්යාව පිළිබඳව තමයි කියවෙන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ජන කවි සෑම විටම මේ මිනිස්සුන්ගේ කාර්ය හා බද්ධ වෙලා තියෙනවා. ඒ හේතුව ඒ කාර්ය කරන වෙලාවේ තමයි මේ ජන කවිය නිර්මාණය වුනේ. දැන් අපි හිතමු අපේ අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා. වෛද්‍යවරයෙක් කියනවා ලබන මාසේ දරුවා ලැබෙනවා. ඒතකොට ලබන මාසේ දරුවා ලැබෙනවා කියලා මේ මාසේ අපේ දරුවෙක් ලැබෙනවා ලබන මාසේ අපි දරුවා නලවන්න කවි ටිකක් හදන්න ඕනේ කියලා හැදුවේ නෑ. පද රචනා නිර්මාණය කරේ නෑ. ඒ දරුවා නලවන වෙලාවේ තමයි මේ දේ හිතට ආපු දේ කිව්වේ. ඒ වගේ මේ චතුර ඔබ කියද්දි මට මතක් වෙන්නේ මම මේ හැම වෙලෙම අවුරුද්දත් එක්ක සම්බන්ධතාවයේ මේ කුඹුරක ඉන්න නිසා මේ කුඹුරේ දේවල් තමයි මට මතක් වෙන්නේ. දැන් මෙතන මේ කුඹුරු යාය වර පේනම ඇති දැන් ඔන් අර ඈත පේන වැව ඔය වැව තමයි මේ කුඹුරු යායම මේ සංකාර කරන් වතුර දෙන්නේ. හැබැයි අන්න දෙක මාරුවෙන් මාරුවට
දැන් ඒ වැව සම්පූර්ණයෙන් බලන්න මල් පිට තියෙන ලස්සන වැවක් මේ. එතකොට මේ පරිසරයේ තුළ මේ මිනිසුන් මේ ක්‍රියාකාරකම් කිරීමේදී හැම විටම මේ පරිසරයේ තියෙන සුන්දරත්වය තමයි උන්ගේ ඇස්වල ගැටෙන්නේ. ඒ ඇස්වල ගැටිච්ච පරිසරයේ සුන්දරත්වය තමයි වචන වෙලා මේගොල්ලන්ගේ ජනකවි බවට පරිවර්තනය වෙන්නේ. දැන් මේ කවියට හොඳම උදාහරණයක්. අනිත් චතුර මම මේ කවිය කියලා පොඩ්ඩක් කියනම් බලන්න. දැන් ඇත්තටම පුදුම සමාජ වේදනාවක් දැන් අද සමාජයත් එක්ක මේව සංසන්දනය කරද්දී මේ එකමුතුකම එදා තිබිච්ච මේ ලැබෙන්දියාව අවුරුද්දේ තිබිච්ච මහා මංගල්‍යයේ තිබිච්ච ලැබෙන්දියාව අද පැත්තට විසිලා දෙගෙන ලොකු වේදනාවක් වෙනකොට බලන්න මේ කවිය දිහා මම මේ ගයලා පෙන්නන්නම්. මේක නිලුම් කවියක්. නිලුම් කවි කියන්නේ නිලුම් මල් කඩනකොට කියන කවිය එහෙම නෙමෙයි. නිලුම් කවි කියලා කියන්නේ උඹුදේදී වල්තල නිලනවා. වල්තල නිලන අවස්ථාවේදී වල්තල ගලවන අවස්ථාවේදී ගායනා කරපු කවි. ඒතර මේවා හරි ලස්සනයි මේ බලන්න. මෝගම්බර අපි නිලුමට යනකොට කුමක් වෙද සූලියා ලේල තේතාලා සූරුලී නොවේ ගනරම් දැසට වාලුලා වානාද දේතාලා භූගම්බර සිටි සුරුචි දැකදී තෑම දේවී යෝරැක තමත් අලංකාර විදිහට අපේ ගුරුතුමන් එක්ක මේ වැඩසටහන කරගෙන යන වෙලාවේ ගුරුතුමනි අපිට කාල වේලාව පිළිබඳව පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. අපිට තව විනාඩි කිහිපයයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඇත්තටම අද දවසේ අපේ ඊළඟ ගුවන්විදුලි අපේ සංවේදන අධ්‍යයන කේන්දරයේ සහෝදරයෝ වගේම අපේ ඊළඟ ගුවන්විදුලියේ අපේ නිෂ්පාදක කණ්ඩායම රටේ විවිධ තැන්වල ඉඳලා විවිධ වැඩසටහන් තවත් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ගුරුතුමනි අපේ කාල වේලාවත් හරක් වීම නිසා අපේ වැඩසටහන තව ඉතාමත් පුංචි කාලයකට සීමා කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ වැඩසටහන අපිට තව මේ දවස පුරා ඇහුවත් මේ වගේ දැනගී මේ ගායනා මම නම් හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට අහලා ඇති වෙයි. ඉතින් ගුරුතුමනි දැන් අවසාන වශයෙන් අපි ජන ගායනා පිළිබඳව කතා කරා. ඊළඟට අපේ සබරගමු පළාතේ අපි රැඳී සිටින්නේ. අපේ සබරගමු පළාතේ හිටියට අපි ගුවන්විදුලියේ නිරන්තර අපේ සබරගමු පළාතේ අපේ ජනතාවටත් ඉතා සමීප ගුවන්විදුලියක්. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි සබරගමු පළාතට ආවේනික අඳුර පිළිබඳව සාකච්ඡා කරා. මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමක් සිදු කළා. මම ගුරුතුමනි ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහලා දැනගන්න කැමති එදා තිබුණු අවුරුද්ද. ඔබතුමන්ලා කුඩා කාලේ අපි කුඩා කාලේ වෙනකොට ඇත්තටම අවුරුද්ද බොහෝ දේ වෙනස් වෙලා. ඔව්. එදා කාලේ තිබුණු අවුරුද්දයි අද කාලේ තියෙන අවුරුද්දයි අතර තියෙන වෙනස්කම් පිළිබඳව ඉතාමත් කෙටියෙන් මතක් කිරීමක්. ඔව්. මම කිසියම් එදා තිබුණු සුන්දර ස්වාභාවික අවුරුද්දක් අද තියෙන ස්මාර්ට් අවුරුද්දක්. ඒන්න කරන ගම්වල දැන් අපි දකිනවා මම ඊයේ හදිසි අවශ්‍යතාවයට වේලියෝ ඉල්ලෙන්න ගියා. වේලියෝයේ ගිහිල්ලා එන අතරතුර මා දැක සමහර දසු තරුණ පරම්පරාවල් වාහන තියාගෙන තැන කැලෑරවල වල අවුරුදු සමරන විදිහේ. දැන් ඔබ දන්නවා ඊයේ දවසේ පෙරේද දවසේ බලංගොඩ ජාතික පාසලේ සහ බලංගොඩ දමිළ විද්‍යාලයේ තරුණ දරුවෝ දෙදෙනෙක් වලවේ ගමේ ගිහිල්ලා දීගින්නේ වෙලා. මේවා ඛේදවාචක. ඒ නිසා එදා උතුම්මනේ සමරුවේ. එදා ළමයි ඉති වැඩිහිටියන්ගේ යටතේ වැඩිහිටියන්ට ගරු කරමින් ඔවුන්ගේ බසට ගමට පන්සලට
පන්සලේ තමයි අවුරුදු 20 කෙරෙන්නේ. ඉස්සෙල් ගානේ පන්සලේ. නමුත් වර්තමානයේ වෙනකොට මේව ක්‍රමස්වලින් ඈත් වෙලා තියෙනවා. මා ගුරුවරයෙක් විදිහට මා කියන්නේ මෙහි සම්පූර්ණ වර්තේන අධ්‍යාපනය. මේ අධ්‍යාපනයේ තුලින් මේ සිරිත් පැවතු අපි දරුවන්ට දෙන්න ඕනේ. අපේ දරුවන්ට අපේ දේ දෙන්නකොට තමයි ඒ දරුවෝ අපේ අම්මා කවුද අඳුරන්නේ, අපේ තාත්තා කවුද, අපේ ආම්බුරු කවුද, අපේ ආගම මොකක්ද, අපේ රට, අපේ ජාතිය මේ හිඟීම ඉන්නේ අපේ රටේ හැංගීම දරුවන්ට ඉගෙනුවොත් විතරයි. ඒ නිසා මම අවසාන වශයෙන් මම කියන්නේ චතුර මම ඔබට සාන්තෝ කරන මොකද අපේ විද්‍යාලයේ ඉගෙනගත් දරුවෙක් ඔබ හැමදාම හෙව්වේ අපේ කාම. මම හිතන්නේ ඔබ මේ FM විද්‍යාලයේ තුල ඔබ නියම තැනක යොමු වෙලා තියෙනවා. මොකද FM නාලිකා අහද්දී මිනිස්සුන්ගේ ප්‍රෙෂර් වැඩි වෙනවා. නමුත් ඌව ගුවන් විදුලිය මම මේ ඌව ගුවන් විදුලිය කතා කරන නිසා කියනවා නෙමෙයි. ඒක මම ඌව ගුවන් විදුලිය කරන කෙනෙක් මා විතර යන්නේ කෙනෙක් ඌව ගුවන් විදුලියට ලස්සන්ත මහත්තයත් එක්ක. ඒකට ඌව ගුවන් විදුලියේ කතන ශෛලී ඉදිරිපත් කරන වැඩසටහන් ඉදිරිපත් කරන ගීත කනට හරි මිහිරි නිදහස්. ඒ නිසා ඔබ වෙනි තැනක් තෝරා ගැනීම ගැන මගේ හදවතේ පුදුමාකාර සතුටක්. බොහොමත් ස්තුතියි අද දින අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වූ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනේ සංගීත විෂයභාර ආචාර්ය සමින්ද කුමාර අංකානන්ද සිටුමන්ට අතරම ගුරුතුමනි ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා මගේ ආරාධනෙන් මේ සාකච්ඡාවට පැමිණියාට විශේෂයෙන්ම අපි දුර බැහැර ගෙවාගෙන බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 25ක් වගේ දුර ගෙවාගෙන අපි මේ හඳගිරිය ප්‍රදේශයට පැමිණියා. මම ආරාධනා කරපු ගමන්ම ඔබතුමා මගේ ආරාධනය පිළි අරගෙන සර්විස් එකකට ආස්තින ඉන්න පුළුවන් ද කියලා හපු ගමන්ම ඔබතුමා පිළි අරගෙන ආවා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපේ වැඩසටහන මේ විදිහට සමාප්ත කරන්න සූදානම් වෙන වෙලාවේ ගුවන්විදුලි නිෂ්පාදක කණ්ඩායමටත් මා ස්තුතිවන්ත වෙනවා මා වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපිට අද දවසේදී මේ වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වේ ජාතික මහා පහන්ටැඹ ලංකා බැංකුව. ලංකා බැංකුවත් එක්ක ජාතික මහා පහන්ටැඹ ගුවන්විදුලි එකතු වෙලා අද මේ පවත්වන අලුත් අවුරුදු විශේෂ විකාශයේ ඉදිරියට තවත් බොහෝ වැඩසටහන් තියෙනවා. අපි ගුවන්විදුලි ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා. FM 97.5 ගුවන්විදුලියත් එක්ක අද දිනේ පුරාවටම රැඳී සිටින අලුත් අවුරුද්ද අපේ ගුරුතුමා කිව්ව විදිහට ස්මාර්ට් අවුරුද්ද අපේ ගැමිකමත් එක්ක රැඳුණු අලුත් අවුරුද්ද ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ බවත් මතක් කරමින් සම්බන්ධතාවය ලබා දෙන නැවතත් බණ්ඩාරවිල පිහිටි ප්‍රධාන පාලක මැදිරියට සියලු දෙනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමී සතුට සපිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔබටත් දෙහිම ස්තුතිවන්ත වෙනවා චතුර මදුක බලංගොඩ සිටයි අපිත් එක්ක සම්බන්ධ වුණේ.